මචං කොහොම හරි මගුල් ගෙවල් කොටහළු මගුල් ගෙවල් බර්ත්ඩේ පාටි නත්තල් පාටි අවුරුදු පාටි ඔක්කොම මගේ ඇරලා පොඩි ඩයටින් පාරක් ගිහලා ඇඟ පොඩ්ඩක් හදාගෙන වර්ක්අවුට් එකක් කරලා පිළිවෙලට ඉන්නකොට මගේ ගොබ්බ යාළුවෝ මගෙන් අහනවා ඒ උඹට සීනිද මොකෝ බං බලපන් උඹේ හැටි ඊට පස්සේ මං ඌට කිව්වා ඔව් බං මට සුගර් බං මචං ඒ වෙලාවේ උගේ මූණේ තිබිච්ච සතුට උඹලා දැක්කනම් ඌ අප්‍රමාණ සතුටකටපත් වුණා මට සීනි කියලා. ඌ මට කිව්වා ඒක තමයි බං අපි උඹලට කිව්වේ ඔය නොකා නොබී වර්ක්අවුට් කරලා ඩයට් කරලා ඕව හරියන්නේ නැහැ. අපි වගේ කාලා බීලා ෆන් එකේ ඉඳපල්ලා කියලා ඌ මට කිව්වා. ඊට පස්සේ මං කල්පනා කළා අනේ උඹේ අහිංසක සතුට වෙනුවෙන් මම මේවා පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ නැහැ. උඹ සතුටු වෙයා මට සීනි කියලා මං සතුටු වෙනවා තොට ඇත්තටම සීනි කියලා. ඔන්න ඔක තමයි මචං ඇත්තම කතාව. මිනිස්සු කැමති නැහැ උඹලා ලස්සනට ඉන්නවට. මිනිස්සු කැමති නැහැ උඹලා දුවලා පැනලා ලස්සනට වර්ක්අවුට් එකක් කරලා ඉන්නවට. හැබැයි උන් හිතන් ඉන්නේ උන්ගේ ලෝකේ තමයි ලෝකේ කියලා. ඒ ලෝකෙන් මිදින්න උන්ට කිසිම උවමනාවක් නැහැ. ඒකෙන් මිදිච්ච එක තමයි දන්නේ ඒකේ ආතල් එක. මුන් කියන වගේ කාලම හරියන්නේ නැහැ. පොඩ්ඩක් නොකා ඉඳලා try එකක් දීලා බලපල්ලා.